හල්බරාව හොරගල තියෙන පොඩි කඩේකට තාම වහලා තාම මේ කරන ගමන් තියෙන්නේ. කෑම හදනවා තාම. එතන තියෙනවා රුපියල් 100ට නූඩ්ල්ස් එකක්. නූඩ්ල්ස් එකයි ඉන්දියාපත් මෙතන හරි හොඳයි. රහයි. අපි අරන් බලමු. දෙකකට දාන්න ඕනේ මුද්දක්. දෙකකට දාන්න. අනිත් එක. හලෝ යාළුවනේ. තකාමල්ලි YouTube channel එකට ඔයගොල්ලන් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගියේ හල්බරාව හොරගල තියෙන පොඩි කඩේකට කෑම කඩයක්. එතන තියෙනවා රසම රස නූඩ්ල්ස් එකකුයි ඉන්දියාපු වර්ගයි අඩු ගන්නට. ඉන්දියාපු නම් 10ක් 60යි. රතු සුදු දෙකම 60යි. නූඩ්ල්ස් එක 100යි. නූඩ්ල්ස් එක හොඳට තියෙන හොඳ සුවඳයි. මුලින් මේක දිග අරන් බලමු. නෑ. මුලින් ඉන්දියාප්ප ටික අරන් බලමු. නූඩ්ල්ස් එක මොන්ටිමට. දෙක තමයි ස්පෙෂල් එක. මම ගෙනාවා රතු එකනුයි සුදු එකනුයි දෙකෙන්ම ගෙනාවා. අපි දිග අරගෙන බලමු ඉන්දියාප්ප. ini ratu hari අපි එහෙනම් රතු එකේ එකක් කාලා බලමු. හරිම සොෆ්ට් ආ. මාළහයි. සම්බෝලෙත් මම හිතන්නේ ටෙම්පරාදුවක් දාලා තියෙන්නේ. එන්න මේ හොඳට හක් තියෙනවා. මේගොල්ලන්ගේ මම වැඩිම ආස රතු ඉන්දියාප්ප එකට. මම සාමාන්‍ය අනිත් කෙනෙක්ව රතු ඉන්දියාප්ප කන්න ආස නැහැ. මේගොල්ලන්ගේ රතු ඉන්දියාප්ප මාරහයි. මේ සුදු එකට වැඩිය මේ රතු එක මාර සොෆ්ට්. ඒක මම ගොඩක් ආස. නැත්තම් මේ සමහර තැන් වල තියෙන එන හයි එක. මේගොල්ලන්ගේ කම කලිය අරින්නේ 4යි කාලා 4යි මාර වගේ. රෑ 9ට කලින් වගේ බඩු ඉවර වෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. ගෙදරමයි කරන්නේ. මේ ඉන්දියාප්ප නූඩ්ල්ස් විතරක් නෙමෙයි. එළවලු රොටි තියෙනවා. එතකොට වඩේ තියෙනවා. ආප්ප තියෙනවා.
එලෝ රෝටියත් මම හිතන්නේ 60ක් හරි 70ක් හරි. ඒකත් හොඳ රහයි. වඩේ එකක් 20යි. ආප්පයක් 20ක් හෝ 25ක්. බිත්තර ආප්පේ 80ද කොහෙද? හොඳ රහයි. මම මේක පැත්තකින් තියාගන්නවා මේක අහලා. මොකද නැත්තම් වීඩියෝ එකක් දිග්ගැස් වෙනවා. ඔයගොල්ලන්ටත් එපා වෙනවා. එහෙනම් මේක මම පැත්තකින් තියලා නූඩල්ස් එක ගන්නවා. හොඳ උණුවේ තියෙන්නේ මේක. හොඳටම උණුයි. සහ සුවඳ. සුවඳ වගේ රහ අන්නම් කාලා තියෙනවා. මම නම් ඉතින් මේ නූඩල්ස් එක හොයාගෙන ගිහිල්ලා කන කෙනෙක්. පේන නූඩල්ස් එක බිත්තර වගේකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගලන්ට කැමති නම් මේකට සම්බෝල හරි තුණු මිස් හරි ඉල්ල ගන්න පුළුවන්. හොඳ රසක් තියෙන්නේ. ඒ වගේ නූඩල්ස් එකත් ඉක්මනට එනවා. සමහරවිට කඩේ හැරි ගමන් අනිත් පැත්තට ඉවරයි බඩු. වීඩියෝ එක දකින්න ඇති මම යනකොට කඩේ වහලා තිබ්බේ. ඒ කියන්නේ මම කලින් ගියේ. කලින් කෝල් කළා මං ගෝ මම නූඩල්ස් එකකුයි දියප්ප 10 වර්ග දෙකෙන් දෙකක් තියන්න කියලා. ඊට පස්සේ තමයි මං ගියේ. මම යනකොට ඉතින් වහලා හදාගෙන එනවා. ඕපන් කරගෙන එනවා කැම ටික හදාගෙන. මං යාළුවගේ නම්බර් එක දාලා තියන්නම්. යන්න කලින් කෝල් එකක් දීලා කඩේ ඇරලාද මේවා තියෙනවද කියලා අහලා බලලා යන්න. මොකද නැත්තම් ගොඩක් වෙලාවට ඉවරයි. මේගොල්ලන්ගේ ආප් එක හොඳ කිරි රහට තියෙනවා. කොල් කිරියම හොඳට දානවා. සාමාන්‍යයෙන් කඩේක කස්ටමර් බේස් එක අල්ලලා හිටින්න නම් අනිවාර්යෙන් මුල වගේම දිගටම කැම එක හොඳට දෙන්න ඕනේ. කැම එක හොඳට දුන්නොත් තමයි කස්ටමර්ලා හොයාගෙන ඉන්නේ සහ දිගටම මේ තත්ත්වය රැඳිලා තියෙන්නේ. ඉතින් මෙතනත් එහෙම හොඳට රැඳිලා තියෙන තැනක්.
ඔයාලත් මේ වගේ පොඩි දැන් තියෙනවනම් මෙයාවට කැමරා අසල තියෙන පොඩි දැන් එහෙම තියෙනවනම් කියන්න අනිවාර්යෙන් වීඩියෝ කරලා දෙන්න. මොකද පොඩි මිනිස්සයා අනිවාර්යෙන් උට්ටෙන්න ඕනේ ගේමක් ගහන්න ඕනේ. අපි හැමෝම ගේමක් ගහනවා. කොහොම හරි උට්ටෙන්න සාර්ථක වුණොත් අපි හැමෝටම සතුටුයි. පොද මගේ මේ වීඩියෝ බලලා කෙනෙක් ඉතින් කැමරාවක් කිල්ලුවොත් එහෙම ඒක මට වගේම ඒගොල්ලන්ටත් හරි සතුටුයි. මම හැම වීඩියෝ එකක්ම නොමිලේ කරලා දෙන්නේ. වීඩියෝ ගන්න නිකන් සල්ලි ගන්න සමහර නම් ගන්නවා. YouTube channel වලට දාන්න කියලා ඒ සල්ලි ගන්නවා කැම ඉල්ල ගන්න එහෙම ඕනේ. මොකද අපි සල්ලි දීලා කැමයක් ගද්දි කෙලින්ම ඇත්තම කියන්න පුළුවන්. රහයි නරහයි නැත්තම් නැහැ. නිකන් ගත්තොත් තමයි කේස් එක තියෙන්නේ. කටවල් වහගන්නේ. රස වුණා නැත වුණා ඉතින් හරි දේ කියන්න බෑනේ. මම පුළුවන් තරම් වීඩියෝ ටික ෂෝට් කරන්නම්. මොකද මේ කියලා තිබ්බ වීඩියෝ පොඩ්ඩක් දිග වැඩි කියලා. මේ ඔයගොල්ලන්ගේ පොඩි අදහසක් දෙන්න මේ දිගට තියන්නද මේක කාලය වෙනකම්ම නැත්නම් ෂෝට් කරන්නද කියලා රහ බලලා ඒකේ විස්තරය කියන්නද කොහොමද කියලා. මේවා රස ගන්නන රහස තමයි මේ තියෙන්නේ. සුදු ලුණු කිසිම MSG රහක් නැත. හොඳට සුදු ලුණු සුවඳ තියෙනවා රහ තියෙනවා. ඒකයි මම මේ වගේ දැන් ගොඩක් කියන්නේ. හරි ආසයි. පොඩි මිනිස්සු දිනුන වෙනවට. ගන්න ඔය මේ පූසාමිනේ පැටව් දාලා ඒගොල්ලන්ගේ සද්ද වේ. පාරේ ඉඳන් අවුලන් ආපු පූසාමිනේ දුන්න තෑග්ග තමයි ඒක. බෝල ගෙඩි දෙකක් ඉන්නවා. මේ එක්කෙනෙක් නම් දැන් ඉල්ලලා තියෙන්නේ. කඩේ ලොකු වුණාම එයාට දෙනවා. හරි ලස්සනයි. කොහොද පැත්තකට කරලා තියන් ඉන්නේ මේ තියන්න බෑ. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. කොහෙලා හරි ඇල්ලුවොත් එහෙම පව්. මොකද කලින් ඔය වැඩේ වෙලා තිබ්බා. alright.
200ක් දීලා මේන් දෙකක් ගත්තත් පාඩු නැහැ. හොඳට බඩ පිරෙනවා. සම්පූර්ණ බිත්තරයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් නම කියන්න ඕනේ නෑනේ. නූඩල්ස් පැකට් එකක් 135යි 130යි ඔය ගණයි යන්නේ. ඉතින් ඒ නිකන් නූඩල්ස් පැකට් එකක් අරගෙන හදන්න ගෑස් එක්ක දර ඒවට විදන් තම්මන්න වතුර එතකොට මේ 3-5 බිත්තර එහෙම ගන්න කිව්වොත් ඉතින් මීට වැඩි කියන්නේ ඉතින් 135යි 130යි ගන්නවා 130යි ඒතකොට බිත්තරයක් දැන් රුපියල් 32ක් 35ක් ඒ වගේ යන්නේ ඒතකොට 160යි 165යි වතුරට රුපියල් 5ක් තියමු එතකොට 170යි ගෑස් වලට ඒ රුපියල් 20ක් තියමු නිකන් දාලා වශයෙන් කියන්නේ එතකොට 135 165යි 185යි 185යි ඉතුරු 25 තියමු මේකට දාන අඩුම කුණු වලට ඒ කියන්නේ 3-5 යම කැරට් ලිස් දාන එකෝ ඊටින් එහා යනවා 200ට එහා යනවා ඉතින් හිතලා බලන්න රුපියල් 100කට මේ නූඩල්ස් එක අත්ත උඩින් ලාවයි රස ගැන හිතා ගන්න පුළුවන් මම මෙහෙම හූරනකොට හරි යාළුවනේ මම නූඩල්ස් එකත් ඉවරයි වෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු තකමලි ගිහිල්ලා එන්නම් මතක ඇතුව channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න අනිත් කට්ටියට බලන්න එහෙනම් ජය වේවා